එකින් එක විසඳමින් යන පාස්කු ප්‍රහාරයේ තුන්වෙනි සැකකාරයා බවට පත් වෙලා ඉවරයි. මේක විශේෂ නඩුවක්නේ. එතකොට මේ පාස්කු ප්‍රහාරය ගැන ගොනු වෙච්ච නඩු කීපයක් තියෙනවා. ඒ නඩු වලින් ප්‍රධානම නඩුව. අත්අඩංගුවට ගත්ත දවසේ ඉඳන් කවදාවත් නොතිබ්බ වේගකින් මේක විමර්ශන හරියට කරනවා කියන එක පේන්න ගත්තා. දැන් ඇවිල්ලා අනීතික දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සුරේල්සලේ නීත්‍යානුකූලව හරියට තහවුරු වෙමින්. හරියටම එකින් එක විසඳමින් යන පාස්කු ප්‍රහාරයේ තුන්වෙනි සැකකාරයා බවට පත් වෙලා ඉවරයි. එතකොට මේ ගන්න තීන්දුව తీරන සුරේල්සලේ හැටියට නෙමෙයි. යා උපවාස කරනවද? ඊට පස්සේ යා අසනීප වෙනවද? යා ඊට පස්සේ පවුලයත් එක්ක මොනවද කියනවද? ඒක සමාජයට මේ මොහොතේ අර ඉතිහාසයේ ඉන්න රණවිරුවා කියන එකනේ දැන් මේ කියන්නේ. ඒකෙන් නෙමෙයි. දැන් මේ පාස්කු ප්‍රහාරයේ තුන්වෙනි සැකකාරයා සුරේල්සලේ තමයි මේ උපවාසයකට යමු වෙලා තියෙන්නේ. එතකොට යනවා තමයි දැන් මේ රෝහල්ගත වෙලා තියෙන්නේ. දැන් තමයි ඊට පස්සේ මේ වීදියේ නාටකය නාට්‍ය අද පටන් ගන්න තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට ට්‍රැවල් බෑන් එක දැම්මා. ට්‍රැවල් බෑන් එකත් එක්ක බය වුණා. මොකද ගෝඨාභය රාජපක්ෂට තමයි ඊළඟ කැරකෙන්නේ කියන එක අදහස යාලට තියෙනවා. ඔව් ඒක නාමල් රාජපක්ෂ පවා ඊයේ දවසේ කියනවා මේක අධිකරණ නියෝගකින් නෙමෙයි. සුරේල්සලේ රඳවගෙන ඉන්නේ. CID එකට ඕන නිසා බව අඟවන්න හදනවා තමන්ගේ කතාවේ. එතකොට හැබැයි එහෙම දෙයක් නැහැ. අත්අඩංගුවට ගැනීම වුණාට පස්සේ එයාව පැය 24ක් යන්න කලින් එයා ගැන තීන්දුවක් ගන්නවා. අධිකරණයට ඉදිරිපත් කරනවා. රැඳවුම් නියෝග ගන්නවා. දිගින් දිගටම දින 40න් 40ට රැඳවුම් නියෝග ලබා ගැනීමේ ක්‍රමවේදය අනුව තමයි අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණය මේක විභාග වෙන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව තමයි ඔය රඳවා ගැනීම කරන්නේ.